ආයිබෝවන් සිරිලක් ගොයිමෝ වීඩියෝ channel එකෙන් තමයි අපි හම්බෙන්නේ. එතකොට ඔබතුමාලා මගේ වීඩියෝ ටික බලලා තියෙනවා. බලලා ඇත්තෙන්ම හුඟක් උපදෙස් අරගෙන හුඟක් ගොයි මහත්තු ගුරු බුලත් හැම වගාවක්ම කරගෙන යනවා. ඒකට ගොඩාක් පිං කියනවා මම ඇත්තෙන්ම. ඒ වගේම මට දැනුම දීපු අයටත් ඒ දැනුම තමයි ඔබතුමාලාට දීලා තියෙන්නේ. මම මේ හොයාගත්තුවට හොයාගන්න හේතුව තමයි මගේ අත්තා තාත්තා හැම කෙනෙක්ම මට දීපු උපදේශ මත මම ගොවිතැනට ආවා. ගොවිතැනට ඇවිල්ලා මමත් සෑහෙන සංඛ්‍යාවක් මේවෙන් හොයාගත්තා. හොයාගත්තු ටික තමයි ඔබතුමාලාට දීලා තියෙන්නේ. දැන් ඔබතුමාලත් සෑහෙන ගොවිතැන් කටයුතු දියුණු කරගෙන තියෙනවා. එහෙනම් මට හරි සන්තෝෂයි. ඒ හින්දා මම අද කතාව අඩු කරලා මේ ඉඟුරු වගාව සම්බන්ධව තමයි ඔබතුමාලාට දැනුමක් දෙන්න හදන්නේ. මොකද මම දීපුම නැති ටිකක් තියෙනවා. අවශ්‍යම ටිකක් තියෙනවා. ඒ අවශ්‍යම ටික තමයි මම අද දෙන්නේ. ඒ නිසා දිගටම අපි මේ ගොවිතැන කියන කුසිකර්ම කියන දේ රැක ගන්න ඕන. හුඟක් ගෙවල් දොරවල් වලට යනකොට අම්මලා තාත්තලා හරි හම්බ කරලා තියෙන ඉඩම් කඩන් ටික කැලෑ වැහිලා, කම්බි කඩා වැටිලා. එතකොට ඔබතුමාලා රැකියාව වලට යනවා. එහෙම කරන්න එපා. ඒ තියෙන ඉඩ කඩන් ටික සුද්ධ බුද්ධ කරගෙන ගොවිතැනක් බතක් කරන්න ලැහැත්ති කරගන්න. ඇත්තෙන්ම ওই දෙමව්පියෝ හිත යටින් හරි දුක් විඳිනවා. මොකද හරි අමාරුවෙන් අපහසුයෙන් තමයි ඉඩ කඩන් කුඹුරු පිටික අරන් තියෙන්නේ. ඔබතුමාලා රැකියාව වලට යන පස්සේ ඔබතුමාලා කියනවා වෙලාවක් නැහැ කියලා. ඒක නිදහතර කරුණු කාරණාවක්. ඒ හින්දා මේ නිදහස කරුණු කාරණා හොයන්න එපා. ඔබතුමාලාගේ දරුවන්ට පෙන්වන්න ඕන ඔබතුමාලත් හදපු ගස් ප්‍රමාණයක් තියෙනවා. මේන් අත්තලා හදපු ගස් ප්‍රමාණය වෙන්න මම හදපු ගස් වලින් මේක ඉදිගන්නේ කියලා ඒ දරුවන්ට ආදර්ශයක් දෙන්න නම් ඔබතුමාලත් හදලා තියෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මම මේක කාර්මිකව කියන්නේ. ඒක මම අද ඇත්තෙන්ම භුක්ති විඳිනවා. මගේ අත්තා හදලා තියෙන ගස් ප්‍රමාණයක්, තාත්තා හදලා තියෙන ගස් ප්‍රමාණයක්, මං හදලා තියෙන ගස් ප්‍රමාණයක්. එහෙනම් මගේ දරුවටත් වෙනවා ගස් ටිකක් හදන්න. දැන් මම තව ටික දවසක් යනකොට කියන්නේ මයි ගස් වලින් කඩාගෙන වරින් පුතේ කියලා. එතකොට මෙයාගේ දරුවන්ට කියන්න වෙනවා කෝ දැන් අත්තලා තාත්තලා හදපුවානේ තියෙන්නේ. කෝ තාත්තා හදපු ගස් කියලා දරුවා එයාගේ දරුවන්ගෙන් අහනවා. එතකොට එයාට ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා එයත් ගස් කොළන් ටිකක් හදන්න කියලා තමයි මම හැම වෙලෙම කියන්නේ. අපි ගිහිල්ලා තව ටික දවසක් යනකොට ඔත්කොල වෙලා ඇඳේ ඉන්නකොට අපේ දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව යනවා. ඇත්තම රැකියාව හොඳයි. ඔයාලා රැකියාව කරගන්න කරන අතරේදී මේ දෙමව්පිය හම්බ කරපු දේවල් ටිකේ ගස් ටික කපන්න නැතුව පුළුවන් තරම් රැකලා ඉඩ කඩන් ටික රැකලා මේ කුසි කර්මයත් එකෙන් දිනු කරගෙන මොකද ඔබතුමාලා ওই තත්ත්වයට ආවේ උගන්වුවේ ඔය සියලුම දේවල් කරේ ඔය ගස් කොළන් වල ගෙඩි ටික කඩලා තමයි ඔබතුමාලා තාත්තලා ඉගන්වුවේ ඒ නිසා ඒක රැක ගන්න කියනවා මම අද කතාව ටිකක් අඩු කරනවා කියලා කිව්වා මට ඇදුනොත් එහෙම හුඟක් දුරට කියන්න ඕනේ ඒ හින්දා මම දැන් උපදේශ ටික දෙන්න ඔබතුමාලාට උත්සාහ කරනවා ඒ හින්දා මේ පුංචි ගොවි මහත්තයා ඉඟුරු සම්බන්ධව අද මොකද්ද දෙන්නේ කියලා බලමු එතකොට එහෙනම් බලමු මේ පුංචි ගොවි මහත්තයා ඔබතුමාලාට දීපෝ නැති උපදේශ ටිකක් දෙන්න හදන්නේ කියලා කිව්වා මොනවද කියලා ඔබතුමාලා දැන් බලාගෙන ඉන්නවා එහෙනම් වෙන්න බලමු මම මේ අතේ තියෙන්නේ ඉඟුරු කෑලි ටිකක් කහ කෑලි ටිකක් වැල්වල කෑලි ටිකක් එහෙනම් මට දෙන්නම් බැරි වෙච්ච උපදේශ ටිකක් තමයි මේ වැල්වල ගෙඩිය අපි ඒවලේ කෑලි කපලා හදපුවාම මේ කෑල්ල නරක් වෙන්න බලනවා අපි ඇත්තෙන්ම මේ අල ගෙඩිය අරගෙන කෑල්ලක් කපලා දවස් 15ක් විතර ගෙදර මුල්ලකින් මඩුවකින් යම් කිසි තැනකින් වහලා තියලා එතකොට මේ විදිහට පැල ඇදිලා ලස්සනට එනවා එතකොට අපේ පාත්ති වල කැලෑ එන ප්‍රමාණය අඩු වෙනවා අඩු වෙන්න හේතුව තමයි මේක හැදෙනවා එක්කලම මේක පැලවෙනවා පැලවෙනවත් එක්කලම අපි ඉන්නක් හදගස්සලා ඒකට සකස් කරනවා එතකොට අපි පොළවෙන් ගලව ගන්න වල් ප්‍රමාණය අඩු වෙනවා ඒ වගේ තමයි මෙන්න මේ ඉඟුරු කෑලි ටිකත් අපි දවස් 15කට ඉස්සරලා කපලා ගෙයි යන්න ඕන මට දෙන්නම් බැරි වෙච්ච උපදෙස් ටිකක් තමයි ඕක මොකද ඒක වෙන්න හේතුව අපි කපපු ගාම මේක පොළවේ තිබ්බාම මේ කපපු තැන තමයි මේ තියෙන්නේ එතකොට මේක දැන් මම කපලා තියලා දවස් 15ක් වෙනවා ගේ ඇතුලේ තියලා එතකොට එහෙනම් මේ ඉඟුරු කෑල්ල නරක් වෙලා නැහැ ලස්සනට ගේ ඇතුලේ තිබු ඉඟුරු කෑල්ලේ ලස්සනට පැල ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක දැන් පොළවෙන් වලක් කපලා හදපුවාම මේක දවස් 10 යනකොට පැලේ උඩට එනවා. එතකොට අපිට වල් ප්‍රමාණයක් එන්න කාලයක් නැහැ. එතකොට අපිට එදා ඉඳලා මේකට පෝර ටික දාලා මේක නඩත්තු කරගෙන යන්න පුළුවන්. කහ කෑල්ලත් අපි එහෙම තමයි. කහ කෑල්ලත් කපලා හරි කෑලි කඩලා හරි හදන ගානට කඩලා වෙන වෙනම තියලා තියෙනවා. එතකොට මේකත් අපුරු ලස්සනට පැල වෙලා යනකොට හැම තැනින්ම අංකුරු ඇදෙනවා. මේ ඇවිල්ලා තියෙන ලස්සනට පැල. එතකොට එනම එක්කම වල කපලා තියපුවාම පාත්තියේ තියෙන කාල සීමාව අඩු වෙනවා. එතකොට කෑල්ල නරක් වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වල් එන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒ උපදේශ ටිකත් ඔබතුමාලා ලබන අවුරුද්දට මේක අනිවාර්යයෙන්ම මේ විදියට කරන්න ලැහැත්ති කරගන්න. එහෙනම් බලමු මේ පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්නද හදන්නේ කියලා. එතකොට ඔබතුමාලාට පේනවා මේ පුංචි ගොවි මහත්තයා ගොවි පොලේ මම හැම තැනකටම ගිහින් පෙන්නනවා මගේ හැම තැනම ඉඟුරු හදලා තියෙන තැන් වලට මේ වාගේ පොඩි පොඩි ගිනි ගොඩවල් ටිකක් මම හැම තැනම ගහලා තියෙනවා. ගිනි ගොඩවල් ගහුවා කියලා මේකට ලොකු රස්නයක් ගහලා මේ ගස් විනාශ වෙලා මේ කෙහෙලත් එක්කටවත් කිසිම හානියක් වෙලා නැහැ. එහෙනම් අපි මේකෙන් නැත්තම් මේ ගින්දර ටික පත්තු කරන එකෙන් ලොකු පළපරෝජනයක් තියෙනවා. අපි මේකේ පොල් අතු දාන්නේ නැහැ, තනකොළ රොඩු දාන්නේ නැහැ. මේක අවශ්‍ය කරන නැති දේවල් තියෙන්නේ මේ තියෙන පොල් පිටි කෑලි, කෝටු කෑලි, කොට කෑලි තියෙන්නේ. එහෙනම් අපි මේ කොට කෑලි ටික යමින් අපි තැන් තැන් වලින් පුච්ච ගන්න පුළුවන් තැන් වලින් ගොඩවල් ගහලා තියෙනවා.
මේක හැන්දාවට අපි ගිනි තියපුවාම මේකේ ඉන්න කොඩිත්තෝ ප්‍රමාණයක් ඉන්නවා සත්තු ප්‍රමාණයක්. සත්තුන්ට ඉන්න බෑ මේකේ දුම් ගහනවා. දුම් ගහනකොට මේ සත්තු ටික ඉවත් වෙනවා. අපිට ඇත්තෙන්ම කෘමිනාශක අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒක. එතකොට ඒක එක විකල්පයක්. එතකොට අපිට මේකට කාලයක් නාස්ති වෙන්නේ නැහැ. අපි එතකොට මෙච්චර කාලයක් කරේ අර ඉඟුරු පාත්ති වටේ තියෙන කාණු වල යට පොර නැති පස් ටිකනේ අපි කැපුවේ. ඒ පස් වල තමයි දිලිනාශක කොම් මිදලා තියෙන්නේ. එතකොට පස්සේ කිසිම පොරක් නැහැ. එහෙනම් අපි ඊට පස්සේ අපි මේ වැරද්ද කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ කරන්නේ පුච්චන්නේ කොහෙන් හරි අපි පස් ටික ඉඟුරු ගස් වලට ගන්න බලාපොරොත්තු. එතකොට මේ පස් ටික ගන්නකොට මේක සම්පූර්ණ පිච්චිලා පොළොව. එතකොට මේ පස් ටික තමයි අපි සූරන අර ගස් ගාවට ලස්සනට දාන්නේ. එතකොට අපිට ඇත්තෙම දිලිර අඩු වෙනවා. මේ පොළොව සම්පූර්ණ පෝර වෙලා තියෙන්නේ. ඔබතුමාලා පොළොව යටින් හරලා අඩියක් එකමාරක් යටින් කපලා පස් ගත්තාම ඒකේ පස් ටිමේ තියෙන මැටි කිසිම පෝරක් නැහැ. එහෙනම් මේ පස් ටික තමයි අපි ගස් ගාවට දාන්න ඕනේ. එතකොට පුච්ච ගන්න බැරි අපහසු අයට මම තව ක්‍රම කීපයක් තියෙනවා. මම ඒක තමයි අද පෙන්වන්න හදන්නේ. එතකොට අනික් කාරණාව තමයි අපි පස් දාන්න වෙච්චාම ඔබතුමාලා කියනවා මට අපිට රොඩු නෑ පුච්ච ගන්න නෑ තනක් නෑ පුච්ච ගන්න කියලා. ඔබතුමාලා ගන්න පස් මේ ඉඟුරු ගස් ටිකට දාන්න පස් ගන්නමනේ කොහෙන් හරි. අන්නේ එතනට ඔබතුමාලාට ගින්දර ගහ ගන්නවත් බැරි නම් පුච්ච ගන්නවත් බැරි නම් ඔබතුමාලාට තියෙනවා මෙන්න මේක තමයි ඩොලමයිට් නෙමෙයි මේක හුණු අලු තියෙන්නේ. දවස් පස් දාන්න දවස් 5කට 6කට උඩින් ඔන්න ඔහොම අර පොළොවට සම්පූර්ණ හුණු අලු ටිකක් ගහලා ගන්නවා. අපි පස් ටික දාන්න ගස් වලට ගන්න තැන් වලට. ඔන්න ඔහොම. මේක දාලා දවස් 5-6කින් පස්සේ මේ පොළොවේ සම්පූර්ණ තියෙන දිලීරේ සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. නැත්තම් මේ පස් ගිහිල්ලා මේ ඉඟුරු ගහ ගාවට දාපු ගමන් දිලීර හැදෙනවා. ඊට පස්සේ දවස් 5කින් පස්සේ මම කරන වැඩේ මේකට මම හදාගත්තු ගොම්පොස් පෝර එක තියෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ මෙහෙම එලනවා මම. මේකට සම්පූර්ණ දානවා. මේක ලොකු වියදයි යන්නේ අපිට වැඩට ගිහින් ඇවිල්ලා රැකියාවට ගිහින් ඇවිල්ලා ගස් 15ක 20කට දාන්න පුළුවන්. ඊට පස්සේ පහවදාටත් දාන්න පුළුවන්. ඔන්න කොම්පෝස්ට් ටිකක් දැම්මනම් මං ඊගාවට කරන්නේ මේ පොළොවට සම්පූර්ණ කරදහයිය ටිකකුත් ලස්සනට එලනවා. එලලා මෙන්න මේ වගේ. එතකොට මේ පොළොවේ අපි පස් දාන පස් ටිකේ හොඳ පෝර ගතියක් තියෙනවා අපිට. එහෙනම් මේ වගේ උදැල්ලක් අරගෙන නැවත අපි මේක කොටලා මෙන්න මේ වගේ එක්කහු කර තමයි අපි එතකොට මේක දිලීර ගතියකුත් නැහැ පොළොවත් විනාශ වෙලා තියෙන අධික පෝර ප්‍රමාණයකුත් තියෙනවා. එහෙනම් අපි ඊට පස්සේ කරන්න තියෙන වැඩේ මේ පස් ටික අපි අරගෙන බකට් එකකට අරගෙන හරි බාල්දියකට හරි මොකෙක් හරි ඔබතුමාලාගේ අරගෙන මෙන්න මේ විදිහට මේ ගස් ගාවට ලස්සනට මෙන්න බලන්න ලස්සනට මෙන්න මේ වගේ වැටෙන්න පස් ටික දානවා. එතකොට දාලා තියෙන්නේ පස් නෙමෙයි මඩ නෙමෙයි දාලා තියෙන්නේ තනිකර පෝර පසක් දාලා තියෙන්නේ. එතකොට ගස් ටික ලස්සනට හැදිලා ලස්සනට මෙයා ලස්සනට hina වෙලා ලස්සනට එනවා. අපිට ලොකු වියදමක් ගිහින් අපිට එතකොට මේ තෙල් කුණාසක ගහිල්ල පුළුවන් තරම් අඩු කරගන්න ක්‍රම තමයි මම මේ පෙන්නන්නේ. මේවා පොත්පත් වල ඇත්තෙම නැහැ. මේවා අපේ මුතුන් මිත්තෝ කරපුවා. ඒවැ ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ. ඒකේ දැනුම තමයි ඔබතුමාලාට දෙන්නේ. ඔබතුමාලාත් මේක කරලා බලන්න. මෙච්චර කාලයක් ඔබතුමාලා කරගෙන ආපු විදිහත් කරන්න. මේ මං කියන විදිහට ඉඟුරු පඳුරු 15ක් හදලා බලන්න. එතකොට ඔබතුමාලාට බලා ගන්න පුළුවන් අපි මෙච්චර කාලයක් කරපු එකත් මේ කරන එකෙත් වෙනසක් තියෙනවද කියලා. ඒ හින්දා ඒක අපි මේ විදිහට කරගත්තාම මම ඔබතුමාලාට ඊගාට පෙන්නනවා. කාණුවෙන්නේ ඔබතුමාලා දැන් පස් දාන්න උත්සාහ කරන්නේ. කාණුව කප පස් දානවා. මං කාණුවකට ගිහිල්ලා කරන වැඩේ මම පෙන්නනවා ඔබතුමාලාට. එතකොට ඔබතුමාලාට පේනවා මේ ඉඟුරු පාත්ති වලට මම වතුර බහින්ද අපිට යන්න එන්න දාලා තියෙන කාණු. මේවා තමයි ඔබතුමාලා මෙච්චර කාලයක් කප දැම්මා. පස් දාන්නේ. පස් දාපුවාම වෙන්න බලන්න මේකේ යට තියෙන්නේ තනිකර මැට්ටනේ. එතකොට මේක දාපුවාම මේක සම්පූර්ණ දිලීර තියෙනවා. මේකේ අධික පෝර ප්‍රමාණයකුත් නැහැ. ඔබතුමාලා මේක ජඹුර කර මේ ගස් ගාවට පුරවනවා. පුරවලා කියනවා අස්සන්න ලැබුණ නැහැ කියලා. මාමගේ එකයි වාගේ මාගේ ගස් ටික ලස්සනට හැදුන්නේ නැහැ කියලා. ඇත්ත. එහෙම හැදෙන්නේ නැහැ. එහෙම හැදෙන්න නම් අපි කරන්න ඕනේ මේ මාමත් කරන විදිහට. දවස් 5කට පස් දාන්න දවස් 5කට 6කට ඉස්සෙල්ලා මෙන්න මේ වාගේ හුණුවලු ටිකක් කාණුව දිගටම අපි දානවා. මහා ලොකු වියදමක් යන්නේ නැහැ මේකට. මේ රුපියල් 500ක් වෙන්නේ මේ හුණු කොට්ටේ. මේක හුණු කොට්ටේට එහෙම ලොකු වියදමක් යන්නේ නැහැ. ඊට වැඩිය අපිට ඵල ප්‍රයෝජනක් ලැබෙනවා. එහෙනම් අපි මේකට දවස් 5කට උඩදී තමයි පස් දාන්න ඉස්සෙල්ලා මේ හුණුවලු ටික පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරුවන් පස්සේ මේ කාණුවට අපි දානවා මෙන්න මේ වාගේ හදාගත්තු කොම්පෝස්ට් පෝර ටිකකුත්. ඊට පස්සේ අපි දානවා මේකට කරදහය ටිකකුත්.
ඔන්න. ඔබතුමාලාට පාත්‍ය පුච්ච ගන්න බෑ. තනක් නැහැ. මට දර කෑලි ටිකක් නැහැ, කොට කෑලි ටිකක් නැහැ කියලා ඔබතුමාලා කියනවා. මං කරන දේ කරන්න බෑ කියලා කියනවා. එහෙනම් ඔබතුමාලා මෙච්චර කාලයක් ඉඟුරු හදපු කාණුව තියෙනවා. කාණුවේ මඩ කපලා දාන්න එපා. ඊට පස්සේ අපි කරන්න වැඩේ මෙන්න මේ විදිහට මේ පස් ටික ලස්සන සූර ඔන්න බලන්නකෝ. එතකොට මේකේ දිලීර ගතියකුත් නැහැ. ලස්සනට පස් ටික ඔන්න ඔහම අරන් උදැල්ලෙන් ගස් ගාවට දාන්න. ඔන්න බලන්නකෝ පහසු ලේසි ක්‍රමේ. ඔයාලා මෙච්චර කාලයක් කරේ මේ මඩ කොට කප කපා දැම්මා. එතකොට මෙච්චර කාලයකට ඔබතුමාලා දැම්මේ මඩ කප කපා මේකේ කිසිම පෝරක් තිබුණ නැහැ. එතකොට දාපු හැටි මේ ගස් ගාවට දාපුවම දිලීර එනවා. දිලීර ආපුවම පස්සේ මේ රෝගය ඇවිල්ලා මේක විනාශ වෙනවා. ඒතර ගහ ළඟටම මම නිතරම කියලා තියෙන පස් දාන්න මෙන්න මේ ආකාරයට තමයි දාලා තියෙන්නේ. බාහන්න ලස්සනට මේ hina වෙලා මේක ඉඟුරු පඳුරු හැදෙන ලස්සන. ඒ නිසා ඔබතුමාලා මෙච්චර කාලයක් කරගෙන ගිය විදිහට කරගෙන යන්න මේ විදිහට ටිකක් කරලා බලන්න පාත්‍යයක් දෙකක්. මෙන්න බලන්න ඔබතුමාලාට පෙන්නනවා මම මේක මේ ඉඟුරු මං කිව්වා මේ ගහේ අලේ සුදු පාටට තියෙන්න ඕන. කොළ පාට වෙන්න ඉස්සර වෙලා පස් ටික ගහට කිට්ටු කරන්න ඕන කියලා. වෙන්න බලන්න දැන් මේවා සේරම මොටයියෝ එන්නේ ඉන්නේ. මොටයියෝ එනකොට අපි පස් ටික දැම්මන් පස්සේ ලස්සනට මොටයියෝ ටික මේ වගේ එනවා. එතකොට තමයි අර ගස් 75ක් 80ක් හැදෙන්නේ. මේ අල කෑල්ලෙන් තව අල කෑල්ලක් අරගෙන තමයි පැලෙන්නේ. ඒකයි මං කියේ පස් ටික දාන්න අධික පෝර පස් ටිකක් වෙන්න ඕන. එතකොට නැත්නම් මේ දාලා තියෙන පෝර ප්‍රමාණයත් මදි. පස් නිකන් මේකට මඩ ගොඩ කෙරුවට කිසිම ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් බලමු මේ පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද ඔබතුමාලාට පෙන්වන්න යන්නේ කියලා. මෙන්න බලන්න මේ තවත් ඉඟුරු හදපු තැනකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඉඟුරු හදන්න බැරි නිකන් ගල් සහිත තැනක් තමයි මම මේ අත්හැරලා තියෙන්නේ. ඒ කෙරවලට තමයි මම මේ නිතරම සතියකට දවස් දෙක තුනක් ගිනි කොට පත්තු කරලා මේ පස් ටිකක් දාලා තියලා තියෙන්නේ. එතකොට ඔබතුමාලාත් මේකෙන් කරා නම් පළ ප්‍රයෝජන ගොඩක් තියෙනවා කියලා මම කිව්වා ඔබතුමාලාට. එතකොට මේ පොල් ගස් වල ඉන්න පිටි මකුණු අරුම්මුම් මේ වත් ඇතුලේ කිසිම සතෙක් ඉන්න රැයට මේක දුම් ගහනකොට උන් පළවා යනවා. ඒකට සත්තු අපි මරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා මම කිව්වේ හැමතැනම ගිනි ගොඩවල් ටිකක් ගහන්න කියලා මෙතන. ඒතර මම අතන අනිත් තැන් වලටත් පෙන්නනවා මේ වගේ මම ගිනි ගොඩවල් ගහලා තියෙනවා. මොකද මේ ගිනි ගොඩවල් මේ පුංචි ගොවි මහත්තයා ගහලා තියෙන්නේ කියලා ඔබතුමාලා එක පාත්‍යයකට දෙකකට කරලා බලන්න. එහෙනම් බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. ඒකට ඔබතුමාලා තවත් ඉඟුරු හදපු තැනකට තමයි මේ පුංචි ගොවි මහත්තයා ගාවිලා තියෙන්නේ. ඒතර මේ පල්ල පැත්තෙන් ඉඟුරු ටික තියෙන්නේ. ඒතකොට මම මේ උඩින් තමයි ගිනි ගොඩවල් ටික ගහන්නේ. ඒතකොට මේ දුම සම්පූර්ණයෙන්ම යන්නේ මේ ඉඟුරු පාත්‍ය වලටත් කහ පාත්‍ය වලටත් මේ පොල් ගස් වලට හැමතැනටම දුම් යනවා. ඒතකොට ඒකෙනුත් අපි ලොකු පළ ප්‍රයෝජනයක් කරන් තියෙනවා. එහෙනම් බලන්න එතකොට දැන් මාසේ ගන්න කියලා කොට දම කොම් පුච්චලා තියෙනවා ලස්සනට. මේවා මේ අදయ్య පුච්චනේවා නෙමේ. ඊට පස්සේ මේ පස් ටික සූරලා කඩින් කඩ විසි කරනවා. විසි කරනකොට අපි ගෙනල්ලා කොට කැලි ටිකක් කරවම රොඩු ටිකක් පුච්චනවා. බලන්න බෑග්ට ගිනි ගොඩක් ගහපුවාම අපිට ලොකු වියදමක් ගිහින් නැහැනේ. ඔන්න බලන්න. මේකෙන් දැන් සෑහෙන පස් ට්‍රැක්ටර් දෙකක් විතර මෙතනම තියෙනවනේ පිච්චිච්ච හොඳ පෝර පස්නේ තියෙන්නේ. ඔය එතකොට ඒව තමයි අපි ගස් කාවට ගිහිල්ලා දාන්නේ. එතකොට මේකේ දිලීරයක් හැදෙන්නෙත් නෑ. මේකේ අධික පෝර ප්‍රමාණයකුත් තියෙනවා. අපි මහන්සි වෙලත් නෑ. පස් පිටින් ගේන්න අරවම කරන්න ඕනේ නෑ. එහෙනම් බලමු පුංචි ගොවි මහත්තයා ඊගාවට තව දෙපළක් තුන් පළක් තියෙනවා. එතනත් මේ ගිහිල්ලා මම ඔබතුමාලාට පෙන්නනවා. ඔබතුමාලාට පේනවා තවත් ඉඟුරු පාත්‍යයකට තමයි ආවිල්ලා තියෙන්නේ. මේ දෙපැත්තෙම ගිනි ගොඩවල් දෙකක් එහා පැත්තෙත් ගහලා තියෙනවා මෙහා පැත්තෙත් ගහලා තියෙනවා. ඒ තමයි මං කියේ පස් දා ගන්න ලේසි ක්‍රමය කියලා. එතකොට එහා පැත්තෙන් මේ සයිඩ් එකට දානවා මේ පැත්තෙන් සූරලා මේ පැත්තට පස් ටික හරි ගස්සගෙන දානවා. ඒ නිසා ඔබතුමාලාත් මේවා කොපි කරගෙන ඔබතුමාලාත් කරන්න පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ කියලා බලමු. ඔබතුමාලාට මේ තවත් ඇවිල්ලා තියෙන්නේ මේ පුංචි ගොවි මහත්තයාගේ ඉඟුරු කොටුවකට තමයි. එතකොට මේ ඉඟුරු කොටුවට ආපුවාම ඔබතුමාලාට පේනවා කෝටු ගොඩක් ගහලා තියෙනවා. කෝටු නෙමෙයි දාලා තියෙන්නේ LBC අතු කඩලා දාලා තියෙන්නේ. වෙන්න බලන්න මම මේ පාත්‍ය කොටසකට LBC දාලා තියෙනවා. LBC නැතුව කොටසක් දාලා තියෙනවා. එතකොට මේ කෝටු කෑලි තමයි මම සම්පූර්ණ අර ගිනි කොටට වේලෙන්න ගිහිල්ලා දාන්නේ. එතකොට අපි ඒකෙනුත් ලොකු බල ප්‍රයෝජනයක් කරන් තියෙනකොට වෙන්න බලන්න වැටහිර කොළ දාන්න කියපුවාම දාපු එකේ ප්‍රතිඵල මම ඔබතුමාලාට පෙන්වනවා. වෙන්න බලන්න මේ මුල් තට්ටුව මේ ඉඟුරු ගස් වලින් ලස්සනට මතුවෙලා උඩට ඇවිල්ලා මේ උඩ පෝර ටික අරයි යන ලස්සන. මෙන්න බලන්න. වෙන මුල් ටික මුල් පද්ධතිය. අපූර්වට මේ වැටහිර කොළ හොයාගෙන අපූර්වට මුල් පද්ධතිය ඇවිල්ලා තියෙනවා. එතකොට පෝර ටික ලස්සනට අරගෙන වතුර ටික අරගෙන මේ ගහ වැඩෙන්න ලස්සනට දෙනවා. ඒක තමයි මම කිව්වේ. නිතරම LBC කොළ මොනවා හරි කමන්නේ කොළ වර්ග දාලා ඔහොම වහන්න කියලා වහලා ටික දවසකින් පස්සේ අරලා බලන්න කියලා. ඒකට ලස්සනට මුල් ටික මතුවෙලා තියෙන ලස්සන. ලස්සනට බලන්නකො මේ ඉඟුරු මුල් ටික ඇවිල්ලා තියෙනවා. ලස්සනට පෝර ටික අරගෙන වතුර ටික අරගෙන එයා යනවා. එතකොට තියෙන්නේ මේ කොළ යටනේ තියෙන්නේ. එහෙනම් අන්න ඒක තමයි මම ඔයාලට කිව්වේ පුළුවන් තරම් දාන්න කියලා වැටහිර.
ඒතර කොළ සූරන්න ඕනේ නැහැ. අතු පිටින්ම දාන්න කියපුවාම මේ කෝටු ටික කොහොමද කහු කරුවා. හවසට එනකොට අර ගිනි කොටට විසි කරුවා. ඒක ඇවිලෙන්න ඇරියා. එතකොට පාල් ප්‍රයෝජන ගොඩක් තමයි ඔබතුමාලට අද මම පෙන්නලා තියෙන්නේ. එහෙනම් බලමු පුංචි ගොවි මහත්තයා ඊගාවට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. එතකොට ඔබතුමාලට මම දැන් තීරණය කරගෙන තියෙන්නේ වීඩියෝ හුඟක් කුඩා වෙන්න ඕන. මොකද කාලේ නැහැ වීඩියෝ ටිකක් බලා ගන්න ඔබතුමාලට. මේක හැන්දෑවේ නිදා ගන්න ගියාමත් බලලා ඔබතුමාලට මේ උපදෙස් ටික ගන්න පුළුවන්. ඒ හින්දා මම පුළුවන් තරම් හැකිතාක් වීඩියෝ එක අඩු කරලා තමයි දෙන්නේ. එතකොට දෙන එකේ වීඩියෝ එකේදී හැබැයි වැදගත් උපදෙස් ටිකක් තමයි ඔබතුමාලට මම දෙන්නේ. ඒ හින්දා මේ උපදෙස් ටික අරගෙන ඔබතුමාලට මම හැම වෙලෙම කියනවා මං කියන දේම කරන්න යන්න එපා. ඔබතුමාලා මෙච්චර කාලයක් කරගෙන ගිය එකේ පැත්තක කොටසකට මම මේ කියන විදිහට යන්න ඔබතුමාලා මෙච්චර කාලයක් කරගෙන ගිය විදිහට කොටසක් කරගෙන යන්න. එතකොට ඔබතුමාලට පුළුවන් මේ ගොවි මහත්තයාට දැනුමක් තියනවද නැද්ද? මේ ගොවි මහත්තයා දැනුමක් ලබාගත්තු කෙනෙක්ද කියලා හොයලා බලන්න. ඒ නිසා ඔබතුමාලා අන්නේ ඒ කොපි කිරීමත් ඒකදි කරගන්න. ඒ හින්දා මේ දවස්වල වෙනකොට අධික වැහි ප්‍රමාණයක සියලු බලත්වල ලැබිලා තියෙනවා. දැන් තමයි පෝර ටික දාලා, පස් ටික දාලා ගස් ටිකට කලකන්න ඕන වෙලාව. ඒ නිසා එක ගහක් හරි දෙකක් හරි කහ වෙලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔබතුමාලා මට කතා කරන්න. මම ඒවට ප්‍රතිකාර ටිකත් මම ඔබතුමාලාට කියනවා. හැකිතාක් විදිහට ඒ ගහ එතනින් ගලවලා ඉවත් කරගන්න එක තමයි පළවෙනියම සුදුසු. ඊට පස්සේ මම ඔබතුමාලාට කියනවා ඒකට පාවිච්චි කරන්න ඕන තෙල් වර්ග ටික. ඒ නිසා අපි ඉඟුරු කුට්ටි ටික රැක ගන්න ඕන මේ වෙලාවේ. ඔබතුමාලාට හිතනවා මේ සැරේ ඉඟුරු අධික මිල පාතට එයි කියලා. එහෙම අධික පාතට එන්න තරම් ඉඟුරු මේකේ ලොකුවට වවලා නැහැ. වැව්වත් හුඟක් දෙනෙකුගේ කොටු සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තියෙන කොටු ටික හොඳට සාර්ථකව රැකගන්න අපි මේ බීජ වලට මේ ගොවි මහත්තුරුන්ට මේ සැරේ ඉඟුරු ටික අපි දෙන්න ඕන. කහ ඉඟුරු වැල්වල තියෙන ඒවා රැකගන්න මට කතා කරන්න. මම පියලකවත් කොමිස් එකක් තියාගන්න. ඔබතුමාලාගේ පළාතෙන් මයෙන් බීජ ඉඟුරු ඉල්ලපුවාම ඔබතුමාලාගේ නම්බරේ දීපුවාම ඔබතුමාලා දෙකොල්ල තමයි කතා කරලා ඔය ගොවි මහත්තුරු ටික අඳුරගෙන අපි යන්නේ නිතරම. ඒ නිසා අපි මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න ඕන. මෙක්කෙනෙක් ජීවත් වෙන්න බෑ. හැම කෙනෙක්ම ජීවත් වෙන්න ඕන. ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕන මොනවා හරි දෙයක් ගොවිතැනකට ගියාම අපි අලුත් දෙයක් හොයාගන්න. හදන ක්‍රමයක් හොයාගන්න. මේකට මොකද්ද මේක ඊට වැඩි ආදායම වැඩි කරගන්න පුළුවන්ක. අන්න ඒ ක්‍රමවේද හොයාගෙන මට ඔබතුමාලා කියන්න මම මේ දෙනවා වගේ ඔබතුමාලාත් මට දෙන්න. එතකොට තමයි අපි බැඳීම යන්නේ. මට ඇත්තෙන්ම හුඟක් පළාත් වලින් කතා කරලා කියනවා මාමේ අපි මේ විදිහට කරා මේ විදිහට කරා නියම ප්‍රතිඵල ලැබෙනවා මේ විදිහයි කියලා. ඒතකොට මම ඒවත් කොපි කරගන්න. එතකොට මේ මුළු ලංකාවටම මුළු ලෝකෙටම යනවා. එතකොට අපි ඇත්තෙන්ම විශාල පිනක් කරගෙන තියෙනවා. අපි මේ දැනුම තියාගෙන ඉවරලා මේවා හිර කරගෙන ඉඳලා මේවා යනකොට ගෙනියන්න බෑ. මේ සියලුම දේවල් දීලා යන්න ඕන. මොකද අපේ මුතුන් මිත්තොත් අපේ තාත්තලාත් මේවා දුන්නා. දුන්නු හින්දා තමයි අපි අරගෙන මේ තවත් වැඩ කරගෙන යන්නේ. එතකොට අපේ දරුවෝ ජීවත් වෙනවා. ගම රට ජීවත් වෙනවා. ඒ නිසා අන්න ඒක තමයි මම හැම වෙලේම කාර්මිකෝ කියන්නේ. එක්කෙනෙකුට ජීවත් වෙන්න බෑ. හැම කෙනෙකුටම දීලා බෙදා හදාගෙන අපි කරමු. ඒ නිසා අද කතාව චූට්ටක් වැඩි දෝ කියලාත් මට හිතෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. කියන්න උනන් පස්සේ කියන්න ඕන. ගහක් කොලක් රැක ගන්න කියන තමයි කාර්මික ඉල්ලීම. ඒ නිසා පළමුවෙන්ම මම කියන්න ඕන මම ගොවිසඳා තමයි මගේ ලොකු අයියා. හුඟක් මට අත දීලා මම මේ විදිහට කඩන් අරන් දීලා ගොවිතැන දියුණු කරගන්න අත දුන්නු කෙනෙක්. ඔබතුමාලා ගොවිසඳා YouTube channel එක බලන්න. ඒකෙත් ඔබතුමාලාට උපදෙස් උපරිම මට්ටමින් දීලා තියෙනවා. පළ වර්ග දීලා තියෙනවා, බීජ වර්ග දීලා තියෙනවා. එයත් අමතක කරන්න එපා. ඒකත් බලාගෙන ඒ වැඩ කටයුතු කරගෙන අපි යන් මා මේ ලෝකෙට විහි කරමු මගේ අම්මා තාත්තට ගොඩාක් පින් කියමින් මානියන්න වෙනවා.